මුහුණත් 4 1යි 3යි 5යි 7යි ලෙස අංක කර ඇති නොනැඹුරු චතුස්තලාකාර දාදු කැටයක් දෙවරක් උඩ දැමූ විට යටි අතට පිහිටන මුහුණතේ ඉලක්කම් දෙකේ එකතුව ලෙස 10 ලැබීමේ සම්භාවිතාව සොයන්නලු. එතකොට අපි මේක ලියාගමු 1යි 3යි 5යි 7 එකපාරක් වැටෙන්න පුළුවන් මේ විදිහටම. ඒ කියන්නේ ඉලක්කම් 4ක් දෙවෙනි පාරත් මේක වැටෙන්න ඕනේ. ඒ පාරත් 4යි. එහෙනම් සම්පූර්ණ වැටෙනවා පාර 16ක්. ඒ පාරක් උඩ දානකොට. එහෙමනම් 10 එන්න පුළුවන් කොහොමද? 1යි 1න් එන්නේ නැහැ. 1යි 3න් එන්නෙත් නැහැ. 1යි 5න් එන්නෙත් නැහැ. 1යි 7න් එන්නෙත් නැහැ. 3යි 1න් එන්නේ නැහැ. 3යි 3න් එන්නේ නැහැ. 3යි 5යි එන්නේ නැහැ. 3යි 7යි එනවා. එහෙනම් 3යි 7යි එනවා. ඒ වගේම 7යි 3ත් එහෙනම් වැටෙන්න පුළුවන්. තව තියෙනවා 5යි 5. මේ අනිත් ඒවාට 10 වැටෙන්නේ නැහැ. ඒ කියන්නේ වාර 3කදී මෙයාලා වැටෙන්න පුළුවන්. එහෙනම් සම්භාවිතාව හොයන්න කියන්නේ මුළු වාර ගාන 16යි වැටෙන්න තියෙන සම්භාවිතාවය 3යි. 16න් 3ක් විදියට තමයි ඔය ප්‍රශ්නෙට උත්තරේ එන්නේ. මේක 2024-25 O level paper එකේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ 11 වෙනි ගාන.